හරි නේද? එතකොට 37ට උත්තරේ අපි ගත්තා 4 නේද? මේ වගේ වරන් ඉතින් ලීසියකට එන්නේ නැහැ. මම මේ අමාරු ගණන් ටිකක් මැද්දට මේක මේ දත්ත ටික දීලා ආදේශ ගන්න විතරයි තියෙන්නේ. අර අමාරු ගණන් ටිකක් මැද්දට පොඩ්ඩක් ලීසි ඇල්ලක් දැම්මා. හරි. ඊළඟට 38 වෙනි එක බලන්න. 38 වෙනි ප්‍රශ්නේ. 38 මොනවද අහන්නේ? 38 තියෙන්නේ මූල ද්‍රව්‍ය හඳුනා ගන්න තියෙන්නේ. හරි නේද? ප්‍රශ්නේ කියවමු. සිසුවෙකුට තම මිදුලේ තිබී අසාමාන්‍ය පස් සාම්පලයක් හමු වේ. එය තුළ ඇති යම් ද්‍රව්‍යයක් ඔහු නිරීක්ෂණය කරයි. එහි කිසිදු දිස්නයක් දක්නට නොමැති අතර. හරි නේද? බිමට වැටුණු එහි කැබැල්ලක් අහුලා ගැනීමට යාමේදී ඒ සීරීමට ලක් වෙනවලු. එම සීරුණු තැන්වල යම් දිස්නයක් ඔහුට දැකගත හැකි වුණාලු. ඔහු මෙය ජලයට යෙදූ විට ජලයේ ගිලෙන බව දුටුවලු. මෙම ද්‍රව්‍ය හඳුනා ගන්න කියලා. මොනවාද උත්තර ටික බලන්න. උත්තර ටික මොනවද දීලා තියෙන්නේ? පළවෙනි එක සෝඩියම්, ඊළඟට තියෙනවා මැග්නීසියම්, ඊළඟට තියෙනවා සල්ෆර්, ඊළඟට සිලිකන් තියෙනවා. හරි නේද? දැන් අපි බලාගෙන යමු මොනවද කියන්නේ කියලා. මොනවද කියන පළවෙනි ඉංගිය බලන්න. එහි කිසිදු දිස්නයක් දක්නට නොමැති අතර. දිස්නයක් දක්නට තියෙන්නේ මොනවාගේද? දිස්නයක් දක්නට තියෙන්නේ ආවේනික දිස්නයක් තියෙන ලෝහවලනේ. නේද? දැන් මේකේ කියනවා දිස්නයක් දක්නට නොමැති. ඒ කියන්නේ අලෝහයක් වෙන්න ඇති කියලා ළමයි කෙලින්ම අරක කියවපු ගමන් මේකට උත්තරේ ගන්නයි. සල්ෆ අලෝහයක්නේ. ඔන්න ගැහුවා උත්තරේ. ඒ ප්‍රශ්නේ ඉතුරු ටික කියවන්න ඕනේ නැහැ. ඉතින් මේ දීලා තියෙන්නේ කෙලින්ම ප්‍රශ්නේ මේ මොකටද මෙච්චර දිග දීලා තියෙන්නේ? ටක් ගාලා මේ උත්තරේ ආ කියලා ගහනවා. ඔන්න ඔතෙන්ට ගහනවා. හරි නේද? හරි. බලාගෙන ඊළඟට බිමට වැටුණු එහි කැබැල්ලක් අහුලා ගැනීමට යාමේදී ඒ සීරීමට ලක් වුණාලු. දැන් මේ සාම්පලේ දැන් අසාමාන්‍ය පස් සාම්පලයක් නේ. කියන්නේ යාගේ මිදුලේ යාට දකින්න වෙනදට දකින්න නැති එකක් කොහෙන් හරි ඇවිල්ලා. ඒකෙන් මෙයා අතේ තියන් ඉදි කැලලා බිමට වැටිලා. හරි නේද? මේ පස් සාම්පලේ තියෙන ද්‍රව්‍යයක් ගැන මේ කියන්නේ. එතකොට ඒක අහුල ගන්න යද්දි හීරිලා. තේරුණාද? හීරුණාට පස්සේ ඒ හීරුණු තැන්වල යම් දිස්ත්‍යක් දැනගත හැකි වුණාලු. හරියට දැන් උත්තරේ දැන් මෙතන මේ තාක් කියවපු කෙනෙක්ට තේරෙනවා මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ලෝහයක. නේද? අලෝහවල දිස්නයක් නැත්තම් නැහැ. ආයේ හීරුණාට පස්සේ දිස්නයක් එන්නේ නැහැ. ලෝහවල තමයි ඔයාලට දින දෙන ලෝහ දෙකේම මේ ලක්ෂණය තියෙනවා. ඒ කියන්නේ මේකට ටිකක් අනුරූපයි. මොනවාද ලෝහ දෙක ඔයාලට තියෙන? සෝඩියම් සහ මැග්නීසියම්. ඔයාලගේ පොතේ තියෙන සෝඩියම් සහ මැග්නීසියම් තමයි ලෝහ දෙක. එතකොට මේ දැන් සමහර විට සමහර ළමයි එකපාරම උත්තරේ ගනින් මැග්නීසියම් කියලා. අයියේ පොතේ දීලා තියෙනවා මැග්නීසියම් වල නැති වුණ දිස්නේ ගන්න පුළුවන්ලු වැලි කඩදාසියකින් මැදලා. හරිද? දැන් ඒතකොට මෙතන හීර්ලා වෙන්නේ තියෙන්නේ. හැබැයි ඔයාලා තව හිතන ළමෙක්ට මතක් වෙයි මේ සෝඩියම් වල අර කැපුවාම අර පිහියකින් කපන්න තරම් මෘදුයිනේ. සෝඩියම් කියන ලෝහය පිහියකින් කපා ගන්න පුළුවන් තරම් මෘදුයි. කැපුවාට පස්සේ මොකද්ද වෙන්නේ? කපපු පෘෂ්ඨවල දිස්නයක් එනවා. ඇයි මෙයාලගේ මේ දිස්නේ නැති වෙලා තියෙන්නේ? ඇයි මෙයා වාතයේ ඉද්දි ඒ වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයාලගේ දිස්නේ නැති වෙනවා. තේරෙනවද? ඒ වායු වල නිරාවරණය වෙලා තියෙද්දි ඒ දිස්නේ නැති වෙලා තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට දැන් අපිට මේතා මෙන්න මේ දෙකම ගන්න පුළුවන්. ඊළඟට මොකද්ද කියන්නේ? මේ ජලයට යෙදුව විට ජලයේ ගිලෙන බව දුටුවේ. අන්න හරි. දැන් මේ දෙක වෙන් කරලා අඳුර ගන්න ඕන ලක්ෂණයක් දීලා. මොකද්ද? මෙයා මොකද වෙන්නේ? මෙයා ජලයට වඩා ඝනත්වයෙන් වැඩි. ඒක තමයි ඔය කියන්නේ. දැන් මේ දෙන්නා වෙන් කරලා කවුද කියලා හරියටම තෝරගන්න තමයි මේ ලක්ෂණය ඉඳලා තියෙන්නේ. මොකද්ද? මේ මැග්නීසියම් කියන එක නා ජලයේ ගිලෙනවා. මෙයා මැග්නීසියම් ජලයට වඩා ඝනත්වයේ වැඩි. එතකොට සෝඩියම් කියන එක නා ජලයේ පාවෙනවා. තේරුණා නේද? එතකොට කොච්චර ලස්සන ප්‍රශ්නනේ. අර මුලින්ම වරද්දන් දෙකක් දීලා ලක්ෂණ ඊළඟට තව ටිකක් දුරට යද්දි නිකන් මූල ද්‍රව්‍ය දෙකක් අතරමං වෙනවා. ඊළඟට ඔන්න ලක්ෂණයක් දෙනවා. ඒ දෙන්නයි එක්කෙනෙක් තෝරගන්න. හරි නේද? එතකොට මොකද කියන්නේ? සෝඩියම් ජලයට වඩා ඝනත්වයෙන් අඩුයි. එතකොට ජලය මත පාවෙනවා. එතකොට මෙන්න මෙහෙම අපිට ටක් ගාලා උත්තරේ මොකද ආන්සර් එක? පිළිතුර දෙකනේ. පිළිතුර දෙක. මේ පිළිතුර හිතලා ගත්තා නම් මරු. හරි නේද?